කියන ඩයි එක මේක පාවිච්චි කරන හේතුව තමයි මේවා දෙන බ්‍රයිට්නස් එක අර මේක දැන් මේකම හරිය ලස්සනයි වැඩි. ඒ කියන්නේ කලර්ස් ගොඩක් ඩාර්ක් වැඩි. ඒ කියන්නේ ලෝකල් ස්ටේන් එකකට එකක් තුනකට දානවා නම් මේකට එකට 10ක් තුනකට දාන්න පුළුවන්. ඒ කියන්නේ මේක අර ස්ට්‍රෙන්ත් එක කලර් එක ගොඩක් වැඩි ඩාර්ක් වැඩි. ඉතින් දැන් අපි කරන්න යන්නේ ලෝකයේ තියෙන ඉස්තරම්ම නිමාවක්. ඒකට කියනවා ඩිරෙක්ට් ස්ටේන් සිස්ටම් එක කියලා. ඩිරෙක්ට් ස්ටේන් සිස්ටම්. ඒ කියන්නේ අපි දැන් වෝටර් බේස් එකක් කරා ඩිරෙක්ට්ලි කරන්නේ. ඒක ඩිරෙක්ට් සිස්ටම් එකක් තමයි වෝටර් බේස් එක කොහොමද ඩිරෙක්ට් තමයි ඉන්න ඕනේ. හැබැයි මේ තිනර් බේස් ඩයි එක ගොඩාක් අය කරන්නේ තිනර් බේස් ඩයි එක එක්ක සීලර් එකට කලවම් කරලා ඒ වගේ තිනර් වලට කලවම් කරන්නේ නැතුව සීලර් එකට කලවම් කරලා ඇප්ලයි කරනවා බේස් කෝඩ් ගැහුවට පස්සේ. නමුත් මේ සිස්ටම් එක ඇවිල්ලා මේකට යුරෝපියන් ස්ටෑන්ඩඩ් කියලා කියනවා. යුරෝපා ජාතිකයෝ සුද්ධ කැමති නෑ සීලර් කරලා සීලකට උඩින් ස්ටේන් කරන ක්‍රමයට. ඒගොල්ලන් කියන්නේ ඇයි එහෙම කරන්නේ? කෙලින්ම කරපන් ලීයටම ස්ටේන් එක. ඒතර ලීයේ තියෙන වෛරන්තිය තව ලස්සනට පේනවා. ලාපාට වයින් තද කරලා පේනවා, තද පාට වයින් තවත් තද කරලා පේනවා. ලීයේ තියෙන ලී ලුක් එක වෙනස් වෙන්නේ නැහැ, ලී තියෙන ලී ගතිය වෙනස් වෙන්නේ නැහැ. පොඩි අනිත් එක මේ වර්ණය ආරක්ෂා වෙනවා. ඊට උඩින් අපි බේස් කෝඩ් දානවා, টොප් කෝඩ් දානවා, වර්ණය යට තියෙන්නේ. මේකයි ලීයට කෙලින්ම ස්ටේන් එක කරන්නේ. හැබැයි මේකට පාවිච්චි කරන්නේ අපි PU තිනර් එක. NC තිනර් නෙමෙයි. NC තිනර් දාන්න නැති හේතුව තමයි NC තිනර් දාලා මේ වගේ පොඩි කැලලක් ගන්න පුළුවන්. හැබැයි ලොකු මේස ලෑල්ලක් වගේ මේස ලෑල්ලක් හෝ ලොකු ලෑල්ලක් කරනකොට ලොකු ටොප් එකක් කරනකොට NC තිනර් දාලා පාවිච්චි කරොත් මේ ස්පේස් එක ඉක්මනට වේලෙනවා. වේලනකොට අපිට මේක වයිටින් සිස්ටම් එකට ගන්න රිදි කැලලෙන් දාන්නේ කැලලක් නිදින බලන්න. කැලලක් නිදින අනිවාර්යෙන් NC එකත් එක්ක ඒවත් කැලලක් නිදිනවා. නමුත් මේ ස්ලෝ තින එකත් එක්ක PO තිනත් එක්ක පාවිච්චි කරනකොට PO තින එකෙන් කැලලක් නිදින්නේ නැහැ. මොකද මෙයා හිමින් වෙලෙන්නේ මෙයා ස්ප්‍රෙඩ් වෙලා යනවා. කැලලක් නිදින්නේ නැහැ. ඉතින් මේක අපි කලවම් කරන්නේ අනිවාර්යෙන් PO තින එකත් එක්ක අපි දාමු ස්ටේන් එකක් දාලා තිනර් හතරක් දාන්න. ස්ටේන් එකක් දාලා තිනර් හතරක් දාන්න. ඒ කියන්නේ එකට හතර මිශ්‍රණ අපවාදයක් කරන්න ඔයගලන්ට කැමති ඕනම ගානක් තිනර් දාන්න පුළුවන්. තිනර් දාන්න මොකද වෙන්නේ? කලයක ලයිට් වෙනවා. කලයක ලයිට් වෙනවා. තිනර් අඩු වෙන කලයක ඩාර්ක් වෙනවා. දැන් මේ PO දින මෙයා මේකට අරන් තියාගෙන ඉන්නවා. දානවා හතරක්. ඒක ඕනම ලොකු ඩොක් එකකට ඕනම දෙයකට කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ. හරිම ලස්සනයි අරනවා. වීලර් කරලා උඩින් කලර් මැච් කරනවට වඩා මේක හරිම ලස්සනයි. ඊට පස්සේ අනිත් මේක වේස්ටේජ් ගොඩක් අඩුයි. මොකද ස්ප්‍රේ කරන්නේ නෑ, මුත් කරන්නේ රිදි කැලෙන් ගන්න. සෑහෙන පොඩි කොටසකින් සෑහෙන ඒරියා කවර් කරගන්න පුළුවන්. රයිට් රිදි කැලෙන් ගත්තා. දාගෙන ගොඩක ඉඳලා දාගෙන යන්න කිව්වේ මේ අතට. ඒකට අපි මාතෘකාව වෙනවද? ඒක කියනවා ඩිරෙක්ට් ස්ටේන් වයිපින් සිස්ටම් කියලා. ඩිරෙක්ට් ස්ටේන් වයිපින් සිස්ටම්. ඊට මොනකින් පටන් ගත්තා ඒකත් එක්ක ගායන යන තියෙන්නේ කස් කරදරයක් නැහැ. බලන්න ගල්ලා මොකද කියන්නේ හරිම ලේසි. අපි ගායන යන උදලක් කරදරයක් නැතුව අර වෝටර් බේස් ට්‍රේන් එකක් ගන්නවා වගේ තමයි. අපි මතක තියාගන්න මේ වෝටර් බේස් ට්‍රේන් නෙමෙයි. රිනර් බේස් ට්‍රේන් එකක්. රිනර් බේස් ඩයි එකක්. වදින්නේ වෝටර් බේස් විදිහට තමයි. කරනකෝ ගාගෙන යන ගමන් කරන සාමාන්‍ය වෙන්න තියෙන දේවල් මම කියන්නේ ගාගෙන යන ගමන් කරනකෝ සාමාන්‍ය අපි දැන් තරුණ ගෝල්ඩ් එක වගේ කෙනෙක් නම් ආව ගර්ල්ෆ්‍රෙන්ඩ් එකේ ගෝල්ඩ් එකක් සංකල්ප කලබල වුණා ගෙල්ලට ගෝල්ඩ් එක ආන්ති කරන්න ඕනිට ඉතින් කැල්ල මෙහෙම තියලා ඌ යනවා ඒත් මම එනකොට පැල්ලම ඉදිලා මොකද යාට සංකල්ප ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ ගෝල්ඩ් එක ආන්ති කරන්න ඕනිට යා කැල්ල එන්නම තියලා යනවා ආයෙත් දැන් ඊට පස්සේ ආපහු ඉතින් කැලේට ගන්නවා කැලේම යවන ක්‍රමයක් මම මේ දෙන්නේ PO දින ටික කරගෙන එතන පොඩ්ඩක් රජින් අතුල්ලලා ඊට පස්සේ මුළු එකම ආයෙත් කැලේම අතුල්නවා දින රිදි කැලේ ඔක්කොම කැලේන් ටික නැති වෙලා යනවා
කොච්චර එතමනේ දීදී වෙට් එක දීදී කොච්චර ගාවක් ඩාක් වෙන්නේ නැහැ. හැබැයි වේලින් දීලා අය බාරක් ගාව ඩාක් වෙනවා. दादा एनसीसी करना है ड्यूटी करना है वेलतर में वेलतर करना ඔව් එන්සිටි එකේ නගල වෙලිලා පැල්ලන් ඉන්න බලන්න. ඒක විතරමයි මේක පැල්ලන් ඉන්නේ. ඔව්. ඒක ඇත්ත වෙනසක් නැහැ. මේක අල්ලා ගැනීමේ අරගෙනව වල කිසිම වෙනසක් නැහැ. ඒක එහෙම කිසි බවකට නැහැ. මොකද ඒක අපි එක්ස්ප්ලේන් එක කරා ඊයේ දින වයිරන් ටික දැන් පිටිත් එකේ වයිරන් ටික ලස්සනට වයිරන් ටික තියෙනවා. කිසිම අවුලක් නැහැ. මේක දැන් පොඩ්ඩක් අපි කියනවා වෙලින්න. ඊළඟට අපි හදනවා දැන් මේකට අපි පිළිප්ප PU සීලා දෙකයි අර මන් කිව්වා වගේ. එක සීලා බේස් කෝඩ් එක ගන්න. ඒ බේස් කෝඩ් එකක් දාලා ටොප් කෝඩ් එකක් දාලා ඔයගොල්ලන්ට පේනවා පිරීමක් වෙනවා ඔක්කොම පේනවා. අනාගත ලෙවල් එක පේනවා. දැන් ගන්නවා PU සීලා එක. PU සීලා එක PU බේස් කෝඩ්. චුට්ට යනවා ඉස්සරහට ඒකයි. සිසිලා දැන් ඔන්න හරියට හිටියේ. අර දෙකක් විතර ඉස්සරහට ආවා. දැන් අදලා මේක කේක් පැනල් එකක්. කීක් එකක් ඒක පැනල් එකක්. ඒක වයිරල් එක ඇල්ලා පේනවනේ. මේකට පේනවා නැචරල් ග්‍රීස් එක. නැචරල් ලිමාවක් PU වල නැචරල් ලිමාවක් ගන්න නැහැ. නැචරල් ලිමාවක් ගන්නවා නම් නිකන් කියන්න බෑ නම මොකද කරන්න ඕනේ ඉස්සෙල්ලා. මොකද ගන්න ඕනේ අපි? සීල එකක් ගන්න ඕනේ. පාඩක් මුකුත් කරන්නේ නැහැ. මොකද විභාග නිමාවක් ගන්න යන්නේ ක්ලියර් සීල් එකක් තමයි ගහන්නේ. ක්ලියර් සීල් එකක් තමයි ගහන්නේ. right PU බේස් කෝඩ් එකේ මත PU සීල් එක. ඊළඟ මේ බෝඩ් නම්බර් එකක් තියෙනවා PUA 34 74. PUA 34 74 මේක කියලා හිතා ගන්න එපා. ක්ලියර් බේස් කෝඩ් කියලා හිතා ගන්න PU බේස් කෝඩ් ක්ලියර්. මේ වගේ වර්ණයක් තියෙනවා. මේ වගේ වර්ණයක් තියෙනවා. PU බේස් කෝඩ් ක්ලියර්. පොඩි කිරි පාටක් වගේ තියෙනවා. PU බේස් කෝඩ් ක්ලියර්. ඊට පස්සේ මොනවද තියෙන්නේ? PU බේස් කෝඩ් white තියෙනවා, black තියෙනවා, red තියෙනවා, brown තියෙනවා. ඒක ක්ලියර් එක. ඒක නැතුව පින්සියක් ගන්නවා නම් ක්ලියර් එක තමයි අපි පාවිච්චි කරන්නේ. right? ඉස්සෙල්ලා මේක මොකද කරන්න ඕනේ? ටින් එක ඇතුලේ හොඳට කලවම් කරගන්න එක. ඕනම දෙයක් ඕනම පේන්ට් එකක් ඉස්සෙල්ලාම හොඳට කලවම් කරන්න ඕනේ. ඒකට හේතුව තමයි මේවා තියෙනවා බරෙන් වැඩි කොටස්. කිමිකල් සාරකම් තියෙනවා බරෙන් වැඩි ඒවා ඇතුලේ බහිනවා. ඒක හරි ප්‍රොපෝස් ගන්න බෑ. හරියට බ්‍රේක් නෑ, කැපෙන්නේ නෑ. ඒ දේවල් වෙන්න පුළුවන්. ඒක කලවම් කරලා ගන්න. දැන් ඔයගොල්ලන්ට හරිම ලේසි ක්‍රමයක් අපි මිලිලීටර් වලින් පෙන්නන්නේ නෑ. ලේසි වෙන ක්‍රමයක් පෙන්නනවා. කැමති නම් මිලිලීටර් වලින් පුළුවන්. මම කියන්නේ අර ස්කේල් එකකින් වේට් එකට ගන්න පුළුවන්, මරක ගන්න පුළුවන්. හැබැයි දැන් කප් වලින් ලේසි නෑ. සයිට් එකක උනත් කප් වලින් වැඩ කරන්න ලේසි නේ. කප් වලින් දාන විදිය පෙන්නනවා. එයා දානවා කප් දෙකක් PU බේස් කෝඩ් සීල. PU බේස් කෝඩ් එහෙම නැත්නම් PU සීල කප් දෙකක් දානවා මේ එකම ප්‍රමාණයට. පොඩි ජීගර් එකෙන් කප් දෙකක් දානවා. එතකොට PU දින කොච්චරක් දානවද? කප් එකයි. PU හාර්න එකයි. ඉතල මතක තියාගන්න. ලෝකයේ බහුලවම වැඩිපුරම පාවිච්චි කරන ප්‍රොඩක්ට් එකක් තමයි මේ දැන් කරන්නේ. ඉතල දානවා මේ වල දරුවෝ මේ කරන්ට් එක දාන්නේ ඊටපස්සේ මේක දාන්න හේතුව එකයි කරන්ට් එක අර ගියොත් ඉතින් එක දාලා අපිට නිකන් ඉන්න පුළුවන්. කරන්ට් එක ආවට පස්සේ ආන් එක දාන්න පුළුවන්. ඒක බෑග් එකකට පස්සේ කරන්ට් එක ආවොත් මේක ජෙල් ඩුටියක් බවට තමයි පත් වෙනවා. ගලවලා ගන්න පුළුවන් ජෙල් වගේ. ඉස්සෙල්ලා දාන PU දින. PU දින කියන්නේ වෙනම ස්පෙෂල් එකක් ස්ටෝරේජ් එකක්. මේකේ කෝඩ් අංකය තමයි කෝඩ් නම්බර් එක තමයි DDRC46. DDRC46 ඒ කෝඩ් එක PU දින කියලා මතක තියාගන්න. මොන දැම්මම අර වගේ සමාන කොටසක්. එයා මේකට ගාච්ඡ කරා වෙන කප් එකක්. ඒක හොඳයි. ඒකට හේතුව තමයි අර කප් එකේ PU සීල ටිකක් ගෑවිලා තියෙනවානේ. ඒක හාර්ඩ් නැති. ඒක විතර අවුලක් නැහැ. තුනට අඩු වෙනුනොත් අවුලක් නැහැ. හාර්ඩ් දානකොට මේකේ පොඩ්ඩක් තියෙන නිසා හාර්ඩ් එක අඩු වෙන්න පුළුවන්. ඒක ගොඩක් හොඳයි. ඒ සමාන කප් එකක් පාවිච්චි කරනවා නම් හාර්ඩ් සහ පිනට් දාන්න. දැන් දානවා හාර්ඩ් එකේ කෝඩ් නම්බර් එක තමයි හාර්ඩ් වර්ග කීපයක් තියෙනවා. සාමාන්‍යයෙන් පොළ වෙලාවට ගොඩාක් ගන්න මාකට් එකට එන්නේ ඔයගලන්ට එන්නේ 801 කියන හාර්ඩ් එක. JH කියලා එන්නත් පුළුවන්. මේක J කියලා ඉන්නේ ඉතාලියේ ගැට් කියන එක. H අකුර කියන්නේ හවන්න කියන එක. J කියලා ඉන්න ගැට් කියන එකට මේ ගොඩක් වෙලාවට TH කියලා තියෙනවා. TH කියලා තියෙන හාර්ඩ් එක
ඉතින් ඒ උලා බයින් ඉපා ඒ මාකට් එකේ ඒ වෙලාවට තියෙන හાર્ඩ් වර්ක් තියෙනවා. ඒක ඕන හાર્ඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය ගොඩාක් වෙලාවට මේ 800 කියන හાર્ඩ් එක තමයි මාකට් එකේ තියෙන්නේ. ඔන්න හાર્ඩ් එක ගත්තට පස්සේ කට වටේ පිළිදලා හොඳට වහලා අවුව පොඩ්ඩක්වත් දෙන්න දෙන්නේ කූල් දැනකින් තියලා තියන්න නැත්නම් ඒක හાર્ඩ් වෙන්න පුළුවන් හයි වෙන්න පුළුවන්. ඔන්න හાર્ඩ් එකක් දැම්මා. ඔන්න දැන් මේ අවස්ථාවේ ඉඳලා ටයර් දෙකකට පස්සේ මේක ගෙල කුටියක් බවට පත් වෙනවා. කලවම් කරා ඊට පස්සේ දැන් අපි ගහනවා මේකේ මයික්‍රෝන් 100ක්. මයික්‍රෝ 100ක් ගන්නවා 100 ගහන්නේ දෙපැත්තේ. මේ පැත්තෙන් 50යි මේ පැත්තෙන් 50යි. ඇයි හේතුව? ලිලියකට හොඳට ක්‍රොස් වෙන්න මේ දෙපැත්තට වුණාම තමයි ලිලිය තියෙන සිද්දරා ටික හොඳට වැහෙන්නේ. ඊගම පැත්තෙන් ගෑවුවට සාමාන්‍ය අපි ඒකට හර්මෙන් කියන ලිලිය තියෙන සිද්දරා ටික හරියට වැහෙන්නේ නැහැ. දෙපැත්තෙන් ගන්නකොට සිද්දරාසට මේ ලිලිය තියෙන ගේන් සෝස් අතර සිද්දරාසට බයිනවා. ඒක තමයි NC එකක් ගෙවුවත් B එකක් ගෙවුවත් බේස් මුට් එකක් ගන්නකොට දෙපැත්තෙන් ගන්න තරමට හොඳයි. ඊළඟ දේවලුත් තියෙනවා දෙපැත්තෙන් ගහන්නේ වනේ. නාවරියයි නාවෙන්නේ. මොන දෙයක් දෙපැත්තෙන් ගහනකොට හොඳයි. ඉනායනා. ඕවා මතක් කරන්නේ නේද දැන් නේද? දැන් ගන්න එක හොදන්න පාවිච්චි කරනවා NC දින. එදියට NC දින. එදියන්නේ NC සුපර් දින අපේ ජැට් එකේ NC දින JK බ්‍රෑන්ඩ් එකකින් එන්නේ. ඒකවල P වලින් වැඩ කරනකොට ගන්න එක හොදන්න පාවිච්චි කරන්නේ NC දින. එතකොට නිතරම P වලින් වැඩ කරනකොට ගන්න එකේ දකුණුමුඛ ගන්න එකේ ස්ප්‍රේ කරලා ලන්ච් එකට හොම තේ බොන්න යනකොට ගන්න එකේ තියෙන P ටික වාජනේට දාලා ඒක වහලා ගන්න එකට දිනන පොඩ්ඩක් කරලා යන්න ඕන. නැත්තම් ගන්න එක ඇතුලේ ඔක්කොම ආන් එකත් එක්ක මේක හයි වෙනවා. ඉතලා නැත්තම් ලන්ච් එකට ගිහිල්ලා එනකොට ගන්න එක ඔක්කොම හයි වෙලා ගන්න එක සම්පූර්ණ කරලා ඔක්කොම ක්ලීන් කරන්න වෙනවා. ඉතින් නිතරම දිනන පොඩ්ඩක් ප්‍රෙස් කරලා යන්න ඕන. ඒ ගොන්න කියත් ඒකට කියත් කැම ගන්න ඕනම දෙලාවට යනවනම් ඉතින් පොඩ්ඩක් කරලා යන්න ඕන. මේ දෙන්නේ අපි ගොඩාක් වෙලාට මේ අපේ බීකර් වල අර මේක තියාම ගන්න. කාගේ වුණත් හදන වාජන වල පුරුවනම්මනම් දුරු වලම්මනම් තියෙන්න පුළුවන් නේ. ඒක ඉතින් ෆිල්ටර් කරලා ගන්න තරමට හොඳයි. ෆිල්ටර් කරලා ගන්නකොට දන්න එකේ නැත්නම් ලෙඩ දෙනවා. මේකට කියනවා නයිලොන් නෝගන්දි කියලා. නයිලොන් නෝගන්දි. මේවා මීටර ගන්න තියෙනවා හાર્ඩ්වෙයාර් වල. දැන් මේ පැත්තේ වල නම් තියෙනවා. ඔයගොල්ලෝ මේ පැත්තේ කොහොමද දන්නේ? සාමාන්‍ය කුලපයේ ඕන තරම් ගන්න පුළුවන්. ගොඩාක් අඩුයි ෆිල්ටරයක් කුඩි ගන්නක් වෙන්නේ. මේක සුපරේටම ෆිල්ටර් කරන්න පුළුවන්. ඒතර ඕන් ෆිල්ටර් එකක් ගණන් වැඩිනේ. ඩෝන් ෆිල්ටර් එකක් පාවිච්චි කරනකොට ඒවට අඩු ගාණක් කොස්ට් වෙනවා ෆිල්ටර් පාවිච්චි කරනකොට ඒ වගේම PU ෆිල්ටර් කරලා ඕල් ෆිල්ටරේ හෝ මේ රිදි කෑල්ල දිනට එකකට දාලා තියන්න. නැත්නම් ඒක හයි වෙනවා ආයෙ ෆිල්ටර් කරන්න බෑ. රයිට්. ඉතින් ගාන මයික්‍රෝන් 50 100ක්. right පුෂ්ප පොතේ ඕවර් මයික්‍රෝන් 100යි ගානේ. මයික්‍රෝන් 100ක් කියන්නේ වෙට් කෝඩ් එක. වෙට් කෝඩ් එක කියන්නේ මෙතන මොනේද කෝඩ් එක.
කියන්නේ. මේ ගාන තමයි මයික්‍රෝන් 100ක් කියලා කියන්නේ. ඒ කියන්නේ වෙට් කෝට් එකක් ග්ලෝබ් කමඩ ගහලත් නැහැ, වැඩියෙන් ගහලත් නැහැ, අඩුවෙන් ගහලත් නැහැ. මයික්‍රෝන් 100ක්. මයික්‍රෝන් 100ක් කියන්නේ මේ ගාන. මේ ගානට වදිනවා. මයික්‍රෝන් 100ක් කෝට් එකයි ගහන. එකෙන් ගහලා බෙදනවා නඟලා ෆිනිෂ් කරලා බෙදනවා ස්පේස් කෝට් එක. වෙනවනේ නැචරල් සමාව නැචරල් සබහාගරි මාර්ග ඉන්නේ මේ ප්‍රශ්නනේ. මේකට මම කරේ මොකද ඩිරෙක්ට් ට්‍රේන් එකක්. ඉතින්පත් ඉතින් ට්‍රේන් එකක් පිටින කරා අපිට ගෑනිගේ වයිටිං සිස්ටම් එකට. එතකොට මේක දැන් කරපු නිසා දැම්ම ගහනවා. හැබැයි එහෙම කරනකොට මේකේ මෙයා බ්ලර් වෙලා මෙයා නිකන් බ්ලින්ක් වෙලා මෙයා නිකන් බුද වෙලා ඉන්න පුළුවන් එකපාරට දොර වෙන්න මේකට සිල දෙක යවුවොත්. හැබැයි බය භාගයෙන් වගේ වෙන්නත් නම් එහෙම මෙවර ගමන් නැහැ. දොර වෙන්න. ඒක නිසා මම මේකට පොඩක් දැල්ලෙන් ගහ ගන්නවා. යට පොඩක් අල්ලගෙන ටයිම් එකක් දෙන්න. නැත්නම් මෙයා බුද වෙන්න බලනවා දැල්ලේ ගෑවේ. ඒකයි. මේ විදිහට දැල්ලෙන් කියන්නේ මේ විදිහනේ. දැල්ලෙන් ගහුවා. එයා ඉස්සලා දාපු ස්ටේට් කරේ. ඩයි කරු ගන්න මේ ගහන්නේ. අරගෙන ඒකට ක්‍රිස් මේක ස්ටේට් වෙන්නේ. ඩිරෙක්ට් ස්ටේට්. ඒකට දැන් ඉතින් දැල්ලෙන් ගහුවොත් මොකද මෙයා නිකන් බුද වෙන්නේ. බුද වෙන්න දැල්ලෙන් ගහුවා ඊට පස්සේ ගන්නවා අරින්න දිනවා. අර වගේ. ගාවා ඒකටත් මයික්‍රෝන් 100ක් ස්ට්‍රේන් කරා ලාක් ස්ට්‍රේන් එකක් ගන්න දෙයක් නෑ අපි කලයක දැක්කෝ කස්ටමර්ගේ අලසාම්පලකට අපි මැච් කරලා තියන්නේ හොඳ සීල එක ගැහුවා සීල එක කපලා ඩොප් කෝට් එකක් ගහන්න දෙවි ඩොප් එක ඉවරයි දැන් මේක අපි වේලෙන්න තියනවා දැන් මේවා අපි ෆ්‍රීස් කරන්න ලන්ච් එකෙන් පස්සේ Oh, 180 මට්ටමකට ගමු. හදලා තියෙනවා. ඔව්. ඊළඟට අපිට කරන්න තියෙන්නේ කොල්ලෝ මේ අන්ඩර්කෝට් පාවිච්චි කරන සීල් එකක් පාවිච්චි කරන ඉතින් ෆුල් මෙඩිකල් කරනවා. ඒ නිවාම ගන්න නැත්නම් ප්‍රොපෝට් එක ගන්න ඒක ගාටික් එකයි. ඊට වෝටර් බේස් පැනල් දැන් අපි කාලා වේලාව ඉතුරු කරගන්න අපේ ඉන්වෙස්ටර් කෝඩ් එක කරලා තියෙනවා. මේ ඒක පැනල් එකට බර්මා ටික් එකක් කරලා තියෙනවා. මොහොගනි පැනල් එකකට බර්මා ටික් එකක් මේක බර්මා ටික් එක. ඉන්වෙස්ටර්. ඒක ලාස්ටික් බර්මා ටික් නේ. ඒ කලයකේ වෙනස තියෙන්නේ ඊවර්ණ දෙකක් ඉන්නවා. ඒකත් එක්ක මේක මහබණි. මහබණි ලියකට බර්මා ටික් කරොත් මේ කලයක එනවා. ඒක ලියකට බර්මා ටික් කරොත් මේ කලයක එනවා. ඒතර අපි එකක් කරනවා අපි මේ මහබණි පැනල් එක තව ස්ට්‍රේන් එකක් අපි මේකට දානවා.
ගාලා මොකද එළිය කරන සිස්ටම් එක චේන් කෝඩ් එකයි ඩොට් කෝඩ් එකයි විදිහට කරන්න ඕනේ. right අපි ඒක කරනවා. මේකට කරනවා ඉන්ටීරියර් ඇතුළට කරන සිස්ටම් එකක් ඇතුළත සිස්ටම් එක චේන් කරලා කරන සීමාව. මේකට කරන අපි දාන වෝටර් බේස් සීලර් එක කම්දාන උදේක කතා කරේ නෑ. වෝටර් බේස් සීලර් එක උනට අපි දැන් ගන්න. වෝටර් බේස් සීලර් එක කියන්නේ වෝටර් බේස් සීලර් කියන්නේ එළියට පාවිච්චි කරන්නත් පුළුවන් අතුට පාවිච්චි කරන්නත් පුළුවන්. ඒකේන වඩා දුරට කතා වෙනවා උඩ ගියාට පස්සේ ඒකට මේකට ගන්නවා ඇතුළත ජයවාණ්ඩයක් විමා කරන සිස්ටම් එකකට ස්ටේන් කෝඩ් එකයි ස්ටේන් කෝඩ් එක කරේ මේකේ කලයක ගන්න ඕනේ ඉතින් සීල කෝඩ් එකයි ඩොට් කෝඩ් එකයි වෝටර් බේස් ක්‍රමයකට අපි දැන් එන්සි කරන්නේ එන්සි අපෝ ගන්නවානේ වැඩක් නැහැ එන්සි දාලා ඒතකොට මේක නැචරල් විභාග ගන්න නම් මොකද කරන්න ඕනේ මේක කරන්නේ ස්ටේන් කරන්නේ වෝටර් බේස් සීලර් එකයි ඩොට් කෝඩ් එකයි ඒ සීලර් එකයි ඊට එළියට උනත් පාවිච්චි කරන්න පුළුවන් කැමති නම් right මහවුරි පාරට වැටෙන වෝටර් බේස් පොඩි අඩුගාව වෙනවා නෑ ඒකට දැම්මම ලිය පාඩමයි වෙනස් වෙන්නේ පොඩ්ඩක් මේ පාඩම එතකොට එහෙම කරමු ස්ටේන් එක අපි ඉන්ස්ටන්ට් ගන්නවා කියමු ස්ටේන් කෝඩ් එක දාන එක ඒකට ඒක දැන් ඔයාලට වෙන්නේ ඒක පොඩ්ඩක් තව පොඩ්ඩක් ඩාර්ක් වෙනවා මේකට මහවුරි තව සෝරි මේ ගෝමානියක් ගාවම මේක ඕගොල්ලන් ඉස්සරහට අපිට ටොප් පොඩ්ඩක් දාලා පෙන්නන්න පුළුවන් මේකට වෝටර් බේස් සීලර් එක උඩ වෙලින්න ටිකක් පැයක් 45 පැයක් යනින්ද ඒකට ගන්න වෝටර් බේස් සීලර් එක. සීලර් එක බ්‍රෂ්යෙන් ගන්නත් පුළුවන් ස්ප්‍රේ කරන්නත් පුළුවන් ඒක ස්ප්‍රේ කරලා බෙදන්න. වෝටර් බේස් එකේ එකයි ටොප් කෝඩ් එකයි අමතරව මේ සීලර් කරන්න ඕන ඒක හිමාව ගන්න ඕනේ කියලා. ඉදියට සීලර් එක කරන්න ඕන කියලා නියමයක් නැහැ. මේකේ කෝඩ් දාප් එක තමයි DXM 1500. මේක නම් උඩට ගියාම බෑටරි කරන්න මාස්ටර්ස් කියන බෑටරි එක කියන්නේ අපේ ලෝකල් බෑන්ඩ් එක. හැබැයි මේක ඇතුලේ තියෙන සීල එක ඔරිජිනල් ගාඩින් එක සීල එක. ඒක දෙන්නේ කොහොමද කියලා මුළු බෑටරි කරන්න. දැන් මේ ගානේ වෝටර් බේස් සීල එක. ඒකට වෙන්න අපි දැන් අපි ගන්න එකෙන් ඉස්සෙල්ලා අපි පාවිච්චි කරේ ජෙනරල් බේස් එකක් නේ. කිලෝ කියන ජෙනරල් බේස් එකක් නේ. ජෙනරල් බේස් එකක් ගාලා ගන්න එක අපි එන්ජින් එක වලින් හේතුව හොදලා දැන් මේ ආපහු වතුරෙන් හොදනවා. මොකද වතුරෙන් දැන් මේ වෝටර් බේස් එකක් පාවිච්චි කරලා වතුරෙන් ටිකක් හොදන්න ඕනේ. අනිවාර්යයෙන්. ඔයාලා ප්‍රයිමර් එක කියලා කියනවද? අන්නයි. DXM ප්‍රයිමර් එකක් තියෙනවා. ප්‍රයිමර් කියන්නේ ටික ගහන්නේ ප්‍රයිමර් කියලා. ඒ කියන්නේ මාස්ටර් ප්‍රයිමර් කියලා ටික ගහන්නේ ප්‍රයිමර්. මේකත් මයික්‍රොන් 100ක් කාලෙක කරන්න ඕන. මේකත් අපි දෙපැත්තෙන් ගහනවා. කිරි පාට වෙන්න වදින්න නම් කිරි පාට වෙන්න වදිනයි කියලා එක තමයි ගහන. හැබැයි වේිනකොට ක්ලියර් වෙලා යනවා. සීලර් එකේ කලසිලනේ. දැන් මේ කලසින්නේ. මේක කලසින්නේ. පොඩි කලසින්නේ. අර ෆෝටෝ එකක් තමයි ඉන්නේ. නෑ ඒක වෝටර් සීලර් එක ගානේ ඒකට මතක තියාගන්න වෝටර් සපෝට් එකක් ඉනු එකක් වෝටර් සීලර් එක ගන්නකොට ගන්න එකේ නොසල් සයිස් එක ගැන සැලකීමක් වෙන්න ඕන. ගන්න එකේ නොසල් සයිස් එක 1.2 1.5 ගන්නකොට වෝටර් එක දාන්නේ නැහැ. වෝටර් එක චේන්ජ් එක ගන්න පුළුවන්. මේ සීලර් එක සපෝට් එක ගන්න දැන් පිළිය කරන්නත් බැහැ. එන්නේ නැහැ. ගන්න පුළුවන්. හරියට එන්නේ නැහැ. ඒක ගන්න එකේ නොසල් සයිස් එක 1.8 හෝ 1.0 වෙන්න ඕන. මේ අපේ 2.0 ගන්න එක. නැත්නම් මේක මෙහෙට වදින්නේ නැහැ. අපේ ඉන්නේ ෆෝටෝ එකේ වගේ නිල් පාට එකක් තමයි ඉන්නේ කොළේ ඉතල කිරි පාට උතුරනවා. මේක ඩිපෙන්ඩ් එක ගන්න. ඔස්සලා යන ඩිපෙන්ඩ් එක ගන්නවා. 50 මයික්‍රොන්
100ක්. බලා මයික්‍රොන් 100ක් ගන්න. right. මෙන්න මේ වගේ මයික්‍රොන් 100ක් කියන්නේ වෝටර් බේස් එකක් මේ වගේ කිරිපාට වෙන්න වදින්න ඕන. ලෝකගමන ගහලා හරියන්නේ නැහැ මේ වගේ ගහන්න ඕන. එතකොට තමයි මයික්‍රොන් 100ක් කියලා කියන්නේ මේ වෝටර් බේස් සීලර් එකක් NC සෑන්ඩ් සීලකොට තුනක ප්‍රමාණයක් පිරෙනවා. අපල බලමු අපි ජම්ප් එකේ පස්සේ මේක වෙලෙන කියලා බලා ගන්න. ඒකයි මේක ගහන්න හේතුව මේක හොඳට පිරෙන සීලර් එකක්. වෝටර් බේස් උඩට. අවපරින් ටොප් කොට් එක නොගා හිටියොත් ටොප් කොටේ නොගා ඉන්න පුළුවන් හේතුව ඇවිල්ලා මේක දැන් මේක යූස් කරන අයිටම් එකක් නම් පාවිච්චි කරන එකක් නම් මේක එල්ලම් එකක් අතට ගෙවිලා යන්න පුළුවන්. මේක සිලිය ගන්න සිලියක් දෙන්න සෑන්ඩ් එකක් හදන එකක් මේක අතට ගෙවිලා යන්න පුළුවන්. ඒක ටොප් කොට් එකක් සම්පූර්ණ වීඩියෝ එක තියෙනවා. kapan dia? MDF panel දෙකක්. ඒකත් MDF නේ. MDF panel දෙකක් තියෙනවා. MDF යනවනේ MDF panel දෙකක් තියෙනවා. එකකට PU base coat එකක් දාලා PU black base coat එකක්. ඉතල ගෙන්නේ clear base coat එකක් PU මේ PU black base coat එකක් ගහලා black top coat එකක් දාලා දෙනවා. බලන්න නිමාව ගහලා තියෙනවා. ඉතින් මේක ගහලා තියෙනවා NC black base coat එකක් දාලා NC black top coat එකක්. දැන් මම පෙන්නන්න මම කියවනේ මේ PU එක ඕනම කෙමිකල් එකකට ඔප්ටිම හැකියාව තියෙනවා කියලා. ඉතින් කෙමිකල් එකකට ඔප්ටිම හැකියාව කියන්නේ රස්නෙට සහ සීරින් වලට අමතකම තියෙනවා කියන එක තමයි. ඒක දැන් අපිට බලන්න ඕනේ. දැන් මේකට NC 3 දාලා මම ඔයගලන්ට පෙන්නනවා. දැන් මගේ අතේ මුත් නැහැ. මම මේක 3ට දාලා හොඳට අකුලනවා. ඒක මේක යනවනම් මගේ අතට කළු පාට එන්න ඕන. ඒ දින NC 3. right? උන දානවා NC 3. ඔයගලන්ට බය නැතුව ඕනම කස්ටමර් කෙනෙකුට ඕනම කෙනෙකුට ඕනම ඔෆිස් කෙනෙකුට චෙක් කරලා පෙන්නන්න දවස් 3කට පස්සේ බය වෙන්න එපා. දැක තියාගන්න එපා කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඔන්න දැන් මම NC 3 ඕන තරම් දාන්න පුළුවන්. බාල්දියක් වුණත් හලන්න පුළුවන්. ඔන්න මම අතුල්ලනවා. ඕන තරම් අතුල්ලලා බලන්න පුළුවන්. බලන්න මගේ අතට පොඩ්ඩක්වත් කළු පාට ඇවිල්ලා නැහැ. පොඩ්ඩක්වත් මගේ අතට කළු පාට මේක මෙලිට් වෙලා දිය වෙලා මේක යන්නේ නැහැ. මං කියවනේ සුද්ධයක් වෙන්නේ නැහැ. මෙන්න NC එක. NC එක අතරම දුකයි දාන්න බෑ. මම පොඩ්ඩක් ඇඟිල්ලට අරන් දාන්න. ඒවලයි. තීර වරක්කෝ විතරයි. අර තීර වරක්කොට යනවා කියන්නේ ඒ වගේ නේද? තීර වරක්කොට යනවා. අරක් නෑ නේ තීර වරක්කොට යනවා. තීරයක් නැහැ. නේ? කම්මනේ. දැන් දැක්කද NC එකයි PU එකයි අතර තියෙන වෙනස? මේක පාරම්පරික දේවාලේ වල මේක හයි ටෙක්නොලොජි එකෙන් එල්ලලා තියෙන්නේ. ඉතින් මම එකයි මේක ඇවිල්ලා ඕදික සිල්පණිය වගේ තමයි පරම්පරාවට සිකයි. ඉතින් ඒව වැඩක් නැහැ. ඒව නිකන් තේරුම් ගන්න නැති දේවල්. Ini mau berapa? ඔයගොල්ලන්ට ඕන තරම් මේ දවස් 3ක් වෙනුවට පස්සේ තිනර බැරල් එක උනත් බස්සලා පෙන්නන්න. තිනර වලටත් වඩා පාවුල් කෙමිකල් එකක් තමයි ඇසිඩෝන් කියලා කියන්නේ. ඒක 5 ක්ලාස් වැඩ කරනකොට ගන්න ඇසිඩෝන් උනත් දාලා පෙන්නන්න. ආයෙත් ඉපා. අපි දැන් අපි හොටෙල් වල කරලා දවස් 3කට පස්සේ ගිහලා ඒගොල්ලන්ට කියන ඕන දෙයක් කරලා බලන්න ඕගොල්ලන් කියලා. ආයෙත් ඒගොල්ලෝ හැමදාම දේම දාලා බලනවා. එක එකක් කෙමිකල් සාරද අරකට මේකද තිනරද ඇසිඩෝන්ද මධ්‍ය සාරද නැති දෙයක් නෑ. ඔක්කොම දාලා බලලා තමයි ඒගොල්ලන් රෙස්ටෝරන්ට් එකේ තියෙන ටේබල් එකට හොටෙල් එකේ කරන්න ඕක එක ගන්න එහෙම බලලා තමයි. අපි ඉස්සරහ පිටම අපි කියන දාලා බලන්න කියලා. right එහෙමනම් ඉතුරු තව තියෙනවා කරන්න ටිකක්. ඉතුරු ටික මොකද බේස් කෝඩ් වේලෙන්න ඕන නිසා තමයි ගහන්න ආවේ. විනාඩි 45ක් පැයක් කරනවා බේස් කෝඩ් එකක් වේලෙන්න. ඊට පස්සේ දැන් අපි ලන්ච් එකට යනවා. අපේ කැෆේරියා එකට ලන්ච් එකට ගිහිල්ලා කෙලින්ම යනවා. තව පොඩි කොටසක් තියෙනවා අපේ ප්‍රසන්ටේෂන් එකේ.
ඒක කරලා ඊට පස්සේ එතන උඩ ටික ඔක්කොම ඉවර කරලා මල්ලාට ඇවිල්ලා ප්‍රැක්ටිකල් එක කරනවා. ප්‍රැක්ටිකල් එක කරලා අවසාන මොහොතේ අන්තිමට තමයි ආයෙ උඩ අපි යන්නේ. රයිට්. ඒ වෙනත් දැන් අපි ඔක්කොම ෆස්ට් ෆ්ලෝර් එකට පළවෙනි තට්ටුවට අපේ කැපිටේරියා එක තියෙනවා. අපිට දැන් අපේ කෑම ලන්ච් එකට දීලා තියෙන ටයිම් එක හරි. අපි දැන් කෑමගේ ලන්ච් එකට යනවා. හැබැයි මේකේ විශේෂත්වය මේක බ්‍රෂ් එකෙන් කරන්න පුළුවන් බ්‍රෂ් මාක් වෙන්නේ නැහැ. බ්‍රෂ් එකෙන් කරන්න පුළුවන්. එතකොට මේකේ one coat seal එක මේකේ JKM brand එකෙන් එන්නේ මේ one coat seal එක. තිනර අවශ්‍යකුත් නැහැ. NC තියෙන PO තියෙන එක සිද්ධියක් අවශ්‍ය නැහැ. අවශ්‍ය කරන්නේ මෙන්න මේ ඇක්ටිවේට් එක විතරයි. ඇක්ටිවේට් කියලා එකක් කියන නිකන් හાર્ඩ් එකක් වගේ එකක්. මේකෙන් ලීටරයක් හදනවා නම් ඇක්ටිවේට් එකෙන් ලීටරයක් දාන්න ඕනේ. මේක තමයි තින වෙනකොට දාන්නේ. තිනට ඕනේ නැහැ. එකට එකයි. දැම්මා ගෑවා. බලන්න කොහොමද කියලා පිටින් එක අපි බ්‍රෂ් එකෙන් කරන්නේ. මේකේ මේ සීලර් එක මේ කියන්නේ ලැක එක ඩොප් කෝට් එක. ඩොප් කෝට් එකේ මේක ඩොප් කෝට් කියලා ගහලා ඉන්නේ ලැක කියලා ගහලා ඉන්නේ. ලැක එක හදන්නෙත් ඒ විදිහට. එකට එක. රයිට් ඒකට කප් එකකින් එකක් දැම්මත් ඇක්ටිවේට් එකෙන් එකයි. ඊට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. අදමු ටික සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ පැය 4ක් විතර කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේක සුපිරියටම ෆිල් වෙනවා ආයි කිරෝඩක්ට ඒකයි වන් කෝඩ් කියන නම දාලා තියෙන්නේ. ලංකාවේ අපේ R&D ඩිරෙක්ටර් තමයි මේක හැදුවේ වසර ගානක් නිකන් නෙමෙයි. දවසෙන් දෙකෙන් නෙමෙයි වසර කීපයක් පරීක්ෂණ කරලා යා ටෙස්ට් කරලා බලලා මේක මොරටුවේ පාට්‍රජිර මාකට් වෙනවා. දැන් මොරටුවේ ඉන්සී කරන කට්ටිය මේක තමයි කරන්නේ. මේක තමයි කරන්නේ. ඒ කියන්නේ වර ගාඩියක් පිලිස් කරන්න යන්නේ රුපියල් 13ක් වගේ තමයි සුළු මුදලක්. දැන් මේක ගාන ප්‍රයිස් එකක් ගොඩක් අඩුයි. ඒක බලන්න යා හදන විදිය මේක ඉතලා කරවන්න ගන්නවා. මේක ගමන් කරන්නේ ඇතුලේ තියෙන ඉවල් වල විතරයි. එළියට ගමන් කරන්නේ නැහැ. කැමති නම් එළියට කරන්න පුළුවන් අපි ගමන් කරන්නේ නැහැ. මචං නේවි එකේ කලින් බැච් එකට අපිට කරන්න බැරි වුණා මට මතක නැහැ. ඕගොල්ලන්ට විශේෂ එකක් අඳුරලා දෙන්නේ. ඊතර වැඩවලට ඕන දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. ඕනම ප්‍රොජෙක්ට් එකකට ඉන්සිව් වෙනකොට ස්ප්‍රේ කරන්නත් පුළුවන්, බ්‍රෂ් එකෙන් කරන්නත් පුළුවන්. කැමති නම් ස්ප්‍රේ කරන්න, කැමති නම් බ්‍රෂ් එකෙන් කරන්න. අද කතා වෙනන්නේ බ්‍රෂ් එකෙන්. නැචරල් ෆිනිෂ් එකක් තමයි කරලා පෙන්නන්නේ. ස්ටේන් කරනවා නම් බේස් කෝට් එක ගහලා ඕනනම් ස්ප්‍රේ කරන්න පුළුවන්, බ්‍රෂ් එකෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ කලර් එක මැච් කරනවා නම් අනිවාර්යෙන් පොඩ්ඩක් ස්ප්‍රේ කරන්න එනවා. සීල් එකට ස්ටේන් එක කලවර් කරලා කලර් මැච් කරන්න ඕන. කලර් මැච් කරලා ඩොප් කෝට් එක ගහන්න පුළුවන්. නැත්නම් අර ලිගියට කෙලින්ම ස්ටේන් එක කරලා බෝඩ් බේස් ස්ටේන් එකක් කරේ තිනර් බේස් ඩයි එකක් කරලා ලිගියට කෙලින්ම කරලා ඊට පස්සේ බේස් කෝට් එකක් ගන්න ඩොප් කෝට් එකක් ගන්නත් පුළුවන්. ඔන්න මේකෙන් ගන්නවා. පුරා කලවම් කරලා ගත්තා. හොඳට කලවම් කරලා අරගෙන දැම්මා. ඔය තිනර අරන් ගිහිල්ලා බොරුවට ග්‍රාම් ගණන් සමහරක් තැන් වල රැස් කරගෙන ඉන්නවා. තිනර මේකට තිනර අවශ්‍යයක් නැහැ. හැබැයි ස්ප්‍රේ කරනවා නම් ස්ප්‍රේ ගන්න එක පොඩ්ඩක් ක්ලීන් කරන්න තිනර පොඩ්ඩක් ඕන. ඒ බ්‍රෂ් එකෙන් ගෑවොත් ප්‍රශ්නයක් නැහැ. බ්‍රෂ් එක හොද ගන්න විතරයි. තිනර පොඩ්ඩක් ඕන වෙන්නේ. මේක බ්‍රෂ් එක හොදන්න තිනර ටිකක් ඕන. මොන දැම්මා සීල එක වේලෙන් අපි ගාලා තියෙනවා. ඔන්න දානවා ඇක්ටිවේට් එක. ඇක්ටිවේට් එකෙන් එකයි. එකට එක මිශ්‍රණ අනුපාතය. NC දින ඕනෙත් නෑ, PO දින ඕනෙත් නෑ. බුත් ඕනේ නැහැ පිටර වල. අලවම් කරා ගෑවා. මොකද්ද මේ ගානේ? වන් කෝඩ්. JKM වන් කෝඩ්. නැත්නම් ජැට් වන් කෝඩ් කියන නැත්නම් JKM වන් කෝඩ් කියන. ඒකේ කලර්ස් දෙනව නේද දැන්?
මේකේ කලස් වෙන්නේ නැහැ. මේක නැචරල් එන්නේ. කලර් අපි ස්ටේන් ෆිනිෂ් එක කියන්නේ මේක පේන්ටර් වර්ග එන්නේ නැහැ. PU වගේ පේන්ට් කලර්ස් එන්නේ නැහැ. ඒක අර ස්ටේන් කලර්ස් මේ ඕනම ස්ටේන් එකක් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඕන බේස් ස්ටේන් එකක් කරලා තින බේස් ස්ටේන් එකක් කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ පාවිච්චි කරලා টොප් කෝඩ් එක වෙනකොට ඔක් ගන්න පුළුවන් නේ. টොප් කෝඩ් වෙනකොට මේකම টොප් කෝඩ් එක දෙනවා ලැග් එක. මේක දිනවා මේකම টොප් කෝඩ් එක. ඉතර මොනවාරි ජය භාණ්ඩයක් කොරමු දෙයක්. ගොඩාක් අඩු විදිහකින් ප්ලාස්ටික් එකෙන් ගාලා මික්ස් කර ගන්න පුළුවන්. මේකේ ලොකු ප්‍රොමෝෂන් එකක් මේක අපි හඳුනලා දීලා මාස ගානයි වෙන්නේ. ඔරු මුලට මේක ලොන්ච් කරලා හඳුනලා දීලා මේකේ ලොකු ප්‍රොමෝෂන් එකක් කරලා මේක අතරම දැන් අපිට මේ කාලේ මේ මාර ප්‍රොඩක්ෂන් එකක් යනවා කරගන්න මේ මොරුඩු මුල්ලේ තරම් ඉල්ලනවා දැන්. දැන් ඉන්සී කරන්නේ මේක කරන්නේ. දැන් මේක ඉරේස් को දැන් ගාලා පෙන්නයි. ප්ලාස්ටික් එකෙන් ගාන්නේ අපේ අල්ටිමේට් හැරිස් අල්ටිමේට් කියන ප්ලාස්ටික් එකෙන් ගාන්නේ අපේ ස්මූත් ප්ලාස්ටික් එකක්. මාර්ග හැරිස් එකේ එන ප්ලාස්ටික් එකක්. අල්ටිමේට් කියන ප්ලාස්ටික් එක. ඉතින් මේකේ ඇත්තටම බ්‍රෂ් මාර්ක් පොඩ්ඩ කොහොමද තිබින්නේ නැහැ. මොකද මේකේ බ්‍රෂ් මාර්ක් තිබින්නේ නැහැ මොන බ්‍රෂ් එකේ කියලා. ඔය ඔකෙන් ගන්නවා වඩා හොඳයි. හැරිස් බ්‍රෂ් එකේ මේක මයික්‍රෝන් සීයක් පදින්න ඕන. බ්‍රෂ් එකෙන් ගාව මයික්‍රෝන් සීයක් ගන්න. Iya. Batang merah. Wah, ini batang mereka gitu. ये अगले दिन और देवान के बात कर मतलब पूरे में से बात को बैंक का पर सारा तो देखा है දැන් මේක අපි වේලෙන්න තියෙනවා බලමු අන්තිමට මේකට කපලා පෙන්නන්න ඊට පස්සේ මේකට මේ වඩිය උදේ මේකට වේලෙන්න කාර්යම බෑ සාමාන්‍ය විනාඩි 45 පැයකට වේලෙන්න ඕන
මගේ තියාගන්න අපි ඊළඟට ඕඩර් කරමු යවුවා. පාට ගන්න ඕනේ නේද කියලා ගානේ නයි එක ඩිරෙක්ට් ගන්න පුළුවන් නැත්නම් කපලා සිලර් ගන්න එක තවම ස්ටෝර් කරන්න පුළුවන්. මේ තියෙන water base sealer එක ගාවේ එතකොට සහ එළියට පාවිච්චි කරන්න පුළුවන් water base sealer ගහපු පැනල් එක. මේ තියෙන PU natural fresh එක, මේ තියෙන PU stain කරපු එක. මේ තුනම අපි ඇතුලේ අපේ ටෙක්නිකල් ළමයට කපන්න දෙනවා. අපුර අපි කොමන්ඩ් වැඩි කර ගන්න පුළුවන්. ඒක කපන අතරේ මම ඔයගලන්ට මාබල් ෆිනිෂ් එක කරලා වෙන්නනවා. හරි? රයිට් මේ දෙක දාන්න කපන්න. පරිස්සමෙන් කපන්න කියන සෑන් මුන්සිල් හරසි. රයිට්. මෙතන තියෙනවා MDF පැනල් එකට ගහලා PU base coat white එකක් ගහලා PU top coat white එකකුත් ගහලා තියෙනවා. අර black එක වගේ තමයි. base coat එකයි top coat එකයි. හැබැයි white. එතකොට මේ තියෙන්නේ MDF පැනල් එකක්. ඒතර MDF කියන එකේ තේරුම මොකක්ද? MDF. මේක දැනගෙන ඉන්න ඕන. මොකක්ද MDF කියන එකේ තේරුම? ඒක මේ ශේෂ්ත්‍රයේ තුල එනකොට ගොඩක් කඩේ තියෙනවා එළියෙන් නෑ වගේ නේ. නෑ. MDF medium density fiber board. MDF කියන්නේ M කියන්නේ medium, D කියන්නේ density, F කියන්නේ fiber board. ඒතකොට ඒ කියන්නේ medium density කියන්නේ මොකද්ද? මධ්‍යම density එකක් තියෙන board එක. මධ්‍යම density එකක් තියෙන්නේ. තව board එකක් කියනවා ලංකාවේ වැඩි පාවිච්චි කරන්නේ ගාන වැඩි expensive board එක HDF. ඒතකොට ඒක මොකද්ද? HDF high density pipe board. The high density pipe board එක කියන්නේ high density board එක වතුරටත් තොරතුරු දෙනවා, marine board කියලා කියනවා. වතුරටත් තොරතුරු දෙන හැකියාව තියෙනවා. අද ලංකාවේ මිල අඩු හින්දා MDF තමයි ලංකාවේ ගොඩක් පාවිච්චි කරන්නේ. හැබැයි සමහර වංචකයක් තියෙනවා HDF board පාවිච්චි කරනවා. ඒක මිල වැඩි පොඩ්ඩක්. ඒ කියන්නේ density එක, ඒකේ තියෙන ශක්තිය, ඝනත්වය හයිය ගොඩක් වැඩි. ඒකට ඒක මේවා ප්‍රෙස් කරලා එක ලීවර් එක අමරලා මුඩු කරලා ප්‍රෙස් කරලා තමයි මේවා හදන්නේ. ඒකට අරක ප්‍රෙස් කරන ප්‍රමාණය වැඩි. මේවා අඩුවෙන් ප්‍රෙස් කරන්නේ අරව ගොඩක් ලොකු ප්‍රමාණයක් ප්‍රෙස් කරනවා. රයිට්? ඒක තමයි density එක වෙනස් වෙන්නේ. රයිට්? දැන් මේක MDF පැනල් එක. ඔන්න මේකට දැන් PU base coat එකක් ගාලා PU top coat එකක් ගාලා තිනවා. මම පෙන්නන්න යනවා මේකේ marble finish එකක්. ඒකට කියන state marble කියලා කියනවා. state marble කියලා කියනවා. ඒ කියන්නේ මාබල් ගලක නිමාවක්. එහෙම නැත්නම් ටයිල් පෙනුවක් ගන්න තමයි යන්නේ. රයිට්? ඔන්න මම මේකට දාගන්න මේකට විශේෂ කිමිකල් එකක් පාවිච්චි කරනවා. ඉතාමත් high powerful chemical එකක්. ඒකට කියනවා මම අර කිව්වේ ඇසිඩෝන් කියන chemical එක. ඒකට කියනවා cleaning solvent කියනවා. ඇසිඩෝන් කියනවා. DT931 කියලා කියනවා. මොකද මේකට සමහරව කියනවා cleaning solvent කියලා. cleaning solvent කියන්නේ යවන්න බැරි තීන්ත යවන්න ගන්න chemical එකක්. තින එකක්. යවන්න බැරි තීන්ත තියෙනවානේ. ඔය printed machine වල අරවල මේවල එකක machine වල display ගන්න වල හොදලා තින වලින් NC තින වලින් යන්න නැත්නම් ඇසිඩෝන් වලින් තමයි හොදන්නේ. ඒ තරම් powerful ඒ chemical එක. ඉතින් ඒක දාලත් මේ PU එක damage වෙන්නේ නැහැ. හිතන්නකෝ.
කොච්චර පවුල් කෙමිකල් එකක් දාලා දෙන්නේ. ඔන්න ඒ කෙමිකල් එක දැන් මෙයා අපිට කරන් තියෙනවා. ඉතින් 931 කියන කෙමිකල් එක එකෙන් ටිකක් මම මේ ස්ප්‍රේ ගන්න එකට දා ගන්නවා. උඩයි ගන්න පොඩි පැනල් එකක් තියලා අරගෙන වරපඩ ग्रीन कलर එක අපිට මම කියන්නේ අපේ ස්ටේන් කලර් සෝන පාටක් තියනවා කියලා මේ තියෙන කොළ පාට. ඔන්න කොළ පාට පොඩ්ඩක් මම මේකට ඇඩ් කර ගන්නවා. මේකට මම ප්‍රමාණයක් ගන්න පොඩි පැනල් එකක් නේ සාමාන්‍ය ජොබ් එකක් කරනවා නම් ඒක ප්‍රමිතියට මේ ඇසිඩෝන් ලීටර් එකට මේකෙන් කොච්චර දාන්නවද මූඩි ගන්න ඒව ඔක්කොම මෙෂර්මන්ට් එකක් තියා ගන්න ඕන. ඔන්න මම පොඩි ප්‍රමාණයක් ඇඩ් කරලා ඇඩ් කරලා මේක කලාවකට රටාවකට කියලා ගහන්න ඕනේ. සාමාන්‍ය විදිහට මේක ගහන යනවා. අපි ටිකක් ඉඳ ගන්න. මේ විදිහට එක යම ගහගෙන යනවා. ඒකෙන් දැනින් දෙන අවුලක් නැහැ. ඕන විදිහකට ගහන්න පුළුවන්. අපි ක්‍රම දෙකක් කියලා දෙනවා. එකක් ස්ප්‍රේ ගන්න එකට අර කෙමිකල් එක ආපහු දාලා ස්ප්‍රේ ගන්න එකෙන් කරන සිස්ටම් එක. ඊට පස්සේ ගොඩ කෑල්ලෙන් හෝ රිදි කෑල්ලෙන් කරන ක්‍රම වේදේ. දෙකක් කියලා දෙනවා. මොකද්ද මේ කරන්න යන්නේ මාබල් ෆිනිෂ් එකක්. රයිට්? එතන මේකට මම ආපහු දා ගන්නවා අර කෙමිකල් එක. ඒ කියන්නේ ඇසිඩෝන් එක එහෙම නැත්නම් DD931 කියන කෙමිකල් එක. අන්න ඒකෙන් මම පොඩ්ඩක් දා ගන්නවා. දාලා ස්ප්‍රේ ගන්න එකේ ෆෑන් එක කියන්නේ මේ දැල්ල ඇඩ්ජස්ට් කරන නොසල් එකෙන් පොඩ්ඩක් දැල්ල බලල් කර ගන්න වැඩි කර ගන්න. වැඩි කරගෙන ගන්න එකේ හුලං ගොඩාක්ම අඩු කර ගන්නවා. ඩොට් පැටර්න් ආකාරයට. දැන් බලන්න මේක මොකක්ද වෙන්නේ කියලා. දැන් තමයි මැජික් එක. දැක්කනේ මේ කෙමිකල් එක වැඩෙන තැන මේ පේන්ට් එක මේ ස්ටේජ් එක ඩැමේජ් වෙලා යනවා. මේ විහිදිලා යනවා මේ. මේකෙන් ස්ටාර්ට් ඩිසයින් එක මේක නිකන් මේ හැලුවන් ඩිසයින් එකක් මේ. ඒක අපිට හදලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපලට මේ පෙන්නන්න ගත්තේ එමේ හැලුවන් ඩිසයින් එකක්. අර ඔරිජිනල් මාබල් එකක් විදියට අපිට ඕන විදියට අපේ මේක සිස්ටම් එක දැනගත්තට පස්සේ අපිට ඕන ඩිසයින් එකක් කරන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ මේක තමන්ගේ දින කලාකාමී හැකියාව අනුව වෙනස් කරලා ඕන දෙයක් කරන්න පුළුවන්. මේ කෙමිකල් එක අවශ්‍යයි. PU බේස් එකක් PU කරපු පැනල් එකක් අවශ්‍යයි. ස්ටේන් එක ඕන ස්ටේන් එකක් සිලන් බේස් ඕන ඩයි එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේක ඔරිජිනල් ඉතාලියෙන් එන ඩයි එක තමයි මේකට අපි පාවිච්චි කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔන්න රිදි කෑල්ලෙන් කරන සිස්ටම් එක. රිදි කෑල්ලෙන් කරන්න පුළුවන්, කොළ කෑල්ලකින් කරන්නත් පුළුවන්. කොළ කෑල්ලකින් කරනවා නම් නිවුස් පේපර් ගන්න එපා. ඒ කියන්නේ පත්තර කොළ ගන්න එපා. ඒකේ තියෙන මේ print එක මේකට දිය වෙලා යනවා. මේ කෙමිකල් එකට දිය වෙනවා. ඒ කියන්නේ තියෙන්නේ ඔය A4 sheet හරි ඔය අර ලන් මේ පැකට් වල තියෙන සුදු පාට කොළ තියෙන්නේ. ඒ වගේ සුදු පාට කොළයක් අතර ගමන් නැහැ. රයිට් මේ විදිහට මේ කෙමිකල් එකේ බස්සලා අරගෙන මේ තියෙන රිදි කෑල්ලෙන් කරන විදිය.
එකම නිමාව හරි ගියත් හරියන වැරදුනත් හරියන. වැරදුනත් ඩිසයින් එක. බයින් එපා. ඒක වැරදුනත් ඩිසයින් එක. හා? චර්ච් වල කරනවා ඒ කියන්නේ බිත්ති වල කරනවා වෙනම එකක්. බිත්ති වල කරන්න වෙනම සිස්ටම් එක. ඒ කියන්නේ වෙනම පේන්ට් එකක් ඒකට තියෙනවා. බිත්ති වලට වෙන එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට මේ ගොඩක් මේ නිකන් මේ ඉහාගෙන ගියත් ඇති මේ. ඔටෝ මේකේ ඉෆෙක්ට් එක ඔටෝ එනවා. ඔරගේ টොප් කොට් එක ගන්න. ඊට මේක උඩින් PU සීලයක් ක්ලියර් සීලයක් ගන්න එක අපල තමයි টොප් කොට් එක ගහන්නේ. හලෝ හස්කන් තාම ඒකේ ඉන්නේ එතන මේක කරන්නේ මොනවටද දන්නවද? මේක කරනවා ගොඩක් ලංකාවේ ගොඩාක් අය මේක කරනවා. මේක කරනවා පැන්ටි කබඩ් එකේ টොප් එකට. ඒ ලී වලින් පැන්ටි කබඩ් එකේ টොප් එක දානවා නම් මේක ඉන්දියා පොල්ට කරන්නේ නෙමෙයි. PU කරලා සොලිඩ් ටුට් වලටත් කරන්න පුළුවන්. සාමාන්‍ය ලී වලටත් කරන්න පුළුවන්. වයිට් බේස් කොට් එකක් ගහලා. එතකොට සමහර අය පැන්ටි කබඩ් টොප් එකට ග්‍රැනයිට් টොප් එකක් දාන්නකොත් ලොකු ඉදවක් යනවනේ. මේක ගොඩාක් අය ලී වලින් දානවා. මොකද PU වල හොඳ කල්පැතුම්කුත් තියෙන නිසා මේ සිස්ටම් එකට කරලා ටිකක් ග්‍රැනයිට් টොප් එකක් වගේ පෙන්නනවා පැන්ටි කබඩ් එකේ টොප් එක මේ සිස්ටම් එකට කරලා. එතකොට රිසෙප්ෂන් කවුන්ටර්ස් වලට බාර් කවුන්ටර්ස් වලට කොන්ෆරන්ස් ටේබල් වලට සමහර කරනවා නිකන් ලයින් ටිකක් ගන්න මාස්කින් ටේප් දාලා අර ටයිල් බස්සලා වගේ ලස්සන එක ඩිසයින් එකක් දානවා. ටීවී ස්ටෑන්ඩ් වලට කරනවා. ඒ වගේ ලස්සන ඩිසයින් කරන අවශ්‍ය කරන තැන් වලට. මේක ගොඩාක් අය දැන් ලංකාවේ මේක දැල්ලක් වෙලා තියෙනවා. මේක ගොඩාක් අය කරනවා. සමහර හොටෙල්ස් වල තියෙන හොටෙල්ස් වල බෙඩ්රූම් වල තියෙනවා බෙඩ් හෙඩ් එක ඇඳේ බෙඩ් හෙඩ් එක තියෙන්නේ. බෙඩ් හෙඩ් එකට මේක කරනවා ලස්සන ඩිසයින් දානවා. ඒක මාබල් එකක් කරලා වගේ මාබල් අල්ලලා වගේ. හැබැයි මේක කරන්න පුළුවන් වුඩ් වලට ලී වලට විතරයි. MDF වලට සහ ලී වලට විතරයි පුළුවන්. විත්ති වලට සිමෙන්ට් වලට ඒ වගේ දේවල් කරන්න යන්න බෑ. කරන්න පුළුවන් කරලා වැඩක් නැහැ මතුරු යනවා. හැබැයි මේ ලී වලට කරලා පැනල් විත්ති වලට අල්ලන්න පුළුවන්. එහෙම පුළුවන් නැත්තම් විත්ති වලට කරන්න යන්න එපා. විත්ති වලට කරන වෙනම එකක් දෙනවා මේක කරන්න බෑ. ඉතින් මේක කියන්නේ ලස්සන වටිනා කියලා නිමාවක් ලස්සන කාබල් නිමාවක් ගන්න පුළුවන් සිස්ටම් එකක් තමයි අද ඕගොල්ලන්ට කියලා දුන්නේ. ඉතින් මේක තව එකක් තියෙනවා බලමු මේ තව එකක් තියෙනවා සිල්වරිස් මාබල් කියලා. ඒකට කියනවා සිල්වරිස් මාබල් කියලා පර්ල් මාබල් කියලා කියනවා. මේක කරේ සුදු පාට බේස් එකක් උඩ මේක කරන්නේ කළු පාට බේස් එකක් උඩ. ඒක ඕගොල්ලන්ට දැන් කරනකොට වැඩිය පේන්නේ නැහැ. ඩොප් කෝට් එක ගහුවම තමයි ඒක පේන්නේ. දැන් ඕකේ තාම টොප් කොට් එකක් ගහනවද? ඔව් මේකේ ඕන අපිට ලෝ කොස්ට් එකට කරනවා අඩු විදිහෙන් කරනවා කෙලින්ම টොප් කෝට් එකක් ගන්න පුළුවන් PU টොප් කෝට් එකක්. නැත්තම් මේකේ බේස් කෝට් එකක් ක්ලියර් PU බේස් කෝට් එකක් ගහලා ගන්න එක තමයි টොප් කෝට් එකක් හොඳ. කියන්නේ තව බේස් කෝට් එකක් ගහලා තමයි টොප් කෝට් එකක් ගන්න නම් වඩා හොඳට මෙයා ආරක්ෂා වෙනවා මෙයා ගොඩක් යට ඉන්නේ ඒකෝට. කෙලින්ම හැබැයි අඩු විදිහෙන් කරනවා නම් කෙලින්ම টොප් කෝට් එකක් ගහලා යූස් කරන්නත් පුළුවන්. ඊට පස්සේ ඒකට කියනවා සිල්වරිස් මාබල් කියලා කියනවා නැත්නම් පර්ල් මාබල් කියලා කියනවා. නිකන් ඇතුලේ මැණික් ගල් ඔබලා වගේ තමයි මේකේ නිමාව පේන්නේ. මේක PU බේස් කෝට් බ්ලැක් එකක් ගහලා PU টොප් කෝට් බ්ලැක් එකක් ගහලා තියෙනවා. මේ විදිහම තමයි මේක වෙනස. සුදු එකක් තියෙනවා කළු එකක් තියෙනවා. රයිට්? මේකට තියෙනවා ස්පෙෂල් ස්ටේන් එකක් පර්ල් ස්ටේන් කියලා. මේ තියෙන්නේ පුතා ගලවන්න ඕනේ. ඒක සිල්වර් මේක නිල් පාට බලමු අපි කරනකොට තමයි කලේ කියන්නේ මේක නිල් පාට එක මේක රෙඩ් එක රතු පාට එක කලර්ස් ගණනාවක් තියෙනවා කලර්ස් ටිකක් විතර අපි කරලා පෙන්නන්න මේ පොතේ ගන්න ඒ වගේ කුරුම් කැලලකින් තමයි ඒක කුරුම් කැලල කරගන්න පොඩි ප්‍රමාණයක් ඒක තුට්ටයි තියන්න ඕනේ මේකේ මේ විදියට පොඩක් දැනින් යන මේකෙන් තියාගෙන යනවා.
ආයි ගන්නවා පුළුන් කැල්ල. පුළුන් කැල්ල කරගෙන දැන් ගන්නවා අර කිමිකල් එක ඉස්සෙල්ලා මම පාවිච්චි කරේ අර මාබල් නිමාව ගන්නවා අරගේ DD931 එහෙම නැත්නම් ඇසිටෝල් කියලා කියන ක්ලීනින් සොල්වන්ට් කියලා කියනවා. ඒකේ කෝඩ් නම්බර් එක තමයි DD931 DD931. මේකෙන් කරන්නේ මේක තුනී කරගෙන යනවා. මේක තුනී වෙන තරමට තමයි ලස්සන. මේ බලන්න මේක දැන් ඔයගලන්ට දාම හරියට පේන්නේ මේක ඩොක් කොට් එකක් ගෙවුවම තමයි පේන්නේ. ඒක ඇතුලෙන් පේන ගතියක් තියෙනවා දැන් පොඩ්ඩාවට හැබැයි ඩොක් කොට් එක ගෙවුවම මේක හරිම ලස්සනයි. ඇතුලෙන් නිකන් මැනිකල් ඔබලා වගේ තමයි පේන්නේ. ඒක ඇතුලෙන් පර්ල් ගතියක් ඊට පස්සේ පේනවා මේකේ. දැන් හරියට පේන්නේ නැහැ. මේක අතර මේක මිඩල් ඊස්ට් වල ඉතාලියේ යුරෝප් වල සැහැණ කරන නිමාවක් තමයි මේක. පර්ල් මාබල් එක. හරිම ලස්සන නිමාවක් මේක. බලන්න සීලේක අපි ඉස්සෙල්ලා හදුවනේ පියු සීලේක ආවදී පෑදයක් පහුුන්නේ නැහැ පෑදයක් කොන්නේ නැහැ මේ ලාවට පොඩ්ඩක් නිකන් හાર્ඩ් වෙලා තියෙනවා විස්කෝ සීලේක වැඩි වෙලා තියෙනවා ඒක නිසා මේක දැන් අත්‍තරම 1.2 ගන්න එකේ ගියොත් මේක ගහන්න බෑ 1.5 ගන්න එකේ ගහන්න බෑ ඒ නිසා මේක අත්‍තරම අපේ මේ ගන්න එකෙන් ගහන්න පුළුවන් අපි දැන් ටිකක් මේක පෙරලා අරගෙන ඒකට පියු සීලර් පාරක් ගහනවා පොඩ්ඩක් මොකද සීලයක් ගහලා ගහනවනේ තමයි හොඳ මේ වගේ වැක්කුණත් මේක දිසාවින්දක් වෙනවද?
නිර්මාණ හැකියාවන් තියෙන අය නේ. අද මේ වෙජ් එක විතරනේ. මේ වගේ ඔයගලන්ට මේ වගේ රස නිර්මාණ කරන්න පුළුවන්. පිටිපස්සේ යාද? ඔව්. යන්නේ වටින්නේ ඒක. මෙයා දෙයගේ මේගොල්ලෝ දැන් මේ වගේ අය මේවා අපෙන් දැනගෙන ගිහිල්ලා අපිට වඩා වැඩ දාන ඊට පස්සේ. ආසයි. ඒක හොඳයි. ඒක මේ සිස්ටම් එක ඔයාලා දන්නද දැන් එන වාහන වල ටිකක් අඩුයි. වාහන වල දිනවා ඉස්සර කියන්නේ ටීක් ඉන්ටීරියර් කියලා. ටීක් ඉන්ටීරියර් ගියා වාහනේ තියෙන වැලියු එක වැඩි. ඒ කියන්නේ වාහනේ තියෙන අර දොරවල් අතරේ පොඩි අත තියෙන ගෑලි හතරයි ඉස්සරහා ඩෑෂ්බෝඩ් එකේ පොඩි කොටසයි ටිකක් ලස්සන ලී වගේ ඩිසයින් එකක් එනවා. අර නිකන් බර්ල් වගේ පිරිස් එකක් එනවා. ඒකට ඒවට අර වැලියු එක වැඩි ගාන අදට දානවා අර විකුණනකොට ටීක් ඉන්ටීරියර් කියලා දානවා. ඒකට මිනිස්සු ටිකක් කැමතියි. අන්න ඒව දැන් ගොඩක් අය මේ අපෙන් ඉගෙනගෙන ගිහලා වහනවල ඒ දොරවල් අතරේ ගෑලි හතරයි ඩෑෂ්බෝඩ් එකේ පොඩි කොටසයි කරලා සාමාන්‍ය බඩු වලට යන්නේ ඒ ටික කරන්න රුපියල් 3000 4000 ඕන බඩු වල මැටීරියල් කොස්ට් එක වෙයි. එයාට කරන්න ඕන නම් පැය 2-3ක් යයි. රුපියල් 40000 5000 charge කරන්න. අය කරන්න. ඔටෝ පේන්ට් කරන කට්ටිය. ඉතින් ඔයගලන්ටත් මම කියන්නේ ඒක මේක ඔයගලන්ට අත්හදා වෙදින් කරලා ඔයගලන්ට ඒ වගේ මේක දිනු කරලා ගන්න පුළුවන්. ඉතින් අපි ආසයි අපි කියන අපි මෙහෙම කරනවා නම් මේ කාර් එක කරා මම 35000ක් charge කරා 30000 charge කරා. ඉතින් ඒවා දැක්කම සමහර අය කියනවා මගේ කාර් එකත් කරලා දෙන්න. ඉතින් ලූත් වාහන වලට කරන්නේ අර කලින් ආපු ඔය ඔටෝ සෝරි මේ අර මේ ටොයෝටා වගේ ටොයෝටා යාරිස් වලට මම දැක්ක කරලා තියෙනවා. ඒකට කරිනා වලට කරලා තියෙනවා. ඒ වගේ වාහන වලට කරනවා. right? ඔන්න දැන් PU අපි PU බේස් කෝඩ් එක මේකට දානවා. දැන් මේකට එකපාර බොර වෙන්න ගහන්නේ නැහැ සිල් එක. ගැහුවොත් එන්නේ මෙයා ඇදිලා මෙයාගේ රටාව මෙයා වෙනස් කර ගන්නවා. මොකද එයා මේකට දීලා යනවා. එකපාර ගහන්න පොඩි දැල්ලක් ගහලා පොඩි ටයිම් එකක් දෙනවා මෙයාට අල්ල ගන්න. දැල්ලේ. ඒ වගේ ටෙක්නික්. මෙයාගේ දැල්ලක් ගහලා පොඩි ටයිම් එකක් දෙනවා. එච්චරයි. ගහලා පොඩි වෙලාවක් ඉන්නවා. ඒකත් තමයි වරක් පොඩි දැල්ලක් ගහනවා. පොඩි වෙලාවයි. දැන් ටක් ගාලා දැන් ගහන්න පුළුවන් බය නැහැ දුරේ. මොකද දැන් කපාර ගැහුවොත් මෙයා හොඳ වෙලා වෙනස් වෙලා යනවා. ඒක ඩබල් ඕනේ එක එකක් ඇති. යවුවා දැන් මේක කවලා ටොප් කෝට් එක ගහන්න තියෙන්නේ. දැන් පොඩ්ඩක් පේනවා. මේ බලන්න. දැන් ටිකක් වගේ පේනවා මේ. දැන් ටොප් කෝට් එක ගාව මීට වඩා පේනවා මේ. අපිට එළිය මදිනේ ඔයගොල්ලෝ එළියට ගිහිල්ලා බැලුවොත් අපි පස්සේ බලමු ඔක්කොම ඉවර කරලා බලමු මේ දැන් එන පාට අතනයි මාර බලන්න තාම ටොප් කෝට් ගාලා සීලේ ගාලා තියෙන්නේ සීල ගාලා තියෙන්නේ ටොප් කෝට් එක ගැවුවම අමුණක් බලන්න right දැන් අපි දැන් ටොප් කෝට් ගාගෙන යන දින ඔක්කොම වලට
මේකේ ස්කෝප් එකේ. කට්ටිය අර ආසාවෙන් අත ගන්නවනේ. මේ කොහමද යන්නේ? ඒවා හිතන්නේ නැහැ නේ. ස්කූල්. කවදාද නිවාඩු යන්නේ? ඒ තමයි කිසියම් මනසට අපි කොහොම කරේ? දැන් මේ කවලා තියෙන්නේ කුන්සි විශ්ේ කවලා තියෙන්නේ. මේ කුන්සි විශ්ෙන් කවලා තියෙන්නේ. කුන්සි විශ්ේ අර රීකාඩ් සෑම්පල් එකකින් තමයි කවලා තියෙන්නේ. මැෂින් එක වැඩි කොලකින් කියපුවා. කලින් සැරේ ඒකට කලින් සැරේ නෙමෙයි නෙමෙයි ආබිගේ ටීම් එකකට කරා එක්කෙනෙක් අත ගාලා කියනවා 18 නිකන් ගලක් අත ගන්නවා වගේ 18 කෑල්ල එක 18 කිල්ලකේ ලකුණු අත ගන්නවා වගේ. රයිට් දැන් අපිට තියෙන්නේ ඒක අර ඕරින් ගතිය යන්න පොඩි පොඩි දේවල් කියලා ගණන් ගන්න එපා. ඒක අවුලක් නේ. ඔය වුණාද නේ? ටීවී එකට නේද? කියන දේවල් වල මගේ යාළුවෙක් මම දන්නවා. මගේ ඔෆිස්ලා ඉන්නවා, නීවි එකේ ඉන්නවා, ආමි එකේ ඉන්නවා. කියන ගුණ හාප්ප දාගන්නත් බෑ. දැන් අපි PU টপ කෝට් එක ගහන්න යන්නේ. ඒ එතන PU පැනල්ටි එකක් ඉවරයි. ජොබ් එක ඉවරයි. දැන් මේක කරන පියු ටොප් කොට ගන්න යන්නේ එතකොට මේ කැලේ ගත්තොත් PU මත ගෑවි. ඒ නැචරල් පිලිස් එකක් නෑ ඒක කැලේට මොකද මේ පියු මොකද PU ක්ලියර් සීල් එක. ඒකට PU ක්ලියර් බේස් කෝට් එක. බේස් කෝට් එකයිනේ. එකක් ගැවුවා කොන්ෆිගරේෂන් සෑන් කරා. ජොබ් කෝට් එකයි ජොබ් එක ඉවරයි. හොඳට මාවක් යනවා. බලන්න ගැවුවා කොහොමද කියලා. NC වලින් සෑන් ඉසිල කෝට් තුනක් ගැවුවත් මිනිමම් ගන්න බෑ. මේකේ කරේ අපි ඩිරෙක්ට් ස්ටේන් එකක් කරානේ ලීයට. ලීයට ස්ටේන් එකක් කරලා PU සීල් එකක් ගැවුවා. ඊට පස්සේ කපලා PU ටොප් කොට එකක් මෙතන දාන්න යන්නේ. ඒක තමයි. කපලා ස්ටේන් ගන්න ඇරි. දැන් හදනවා PU ටොප් කෝට් එක. අනිත්‍යව තමයි හදන විදිය වෙනස් වෙන්නේ නෑ. මේක PAC 49 40. PAC 49 40 කියන්නේ ඉලිසීම 40ක් තියෙනවා 60ක් මැට් පැත්තට. ඒ කියන්නේ සෙමි ක්ලොස් එකක්. ඉලිසීම 40ක් තියෙනවා 60ක් මැට් පැත්තට. ඒක තමයි මේ හදන්නේ. අර විදියමයි හදන විදිය වෙනස් වෙන්නේ නෑ. අර විදියමයි. ඔයාලට බලාගෙන ඉනිස් කරලා දෙනවා මේ හදනවා ඔයාලට. තව මොනවා හරි ඕගොල්ලන් අහපු දෙයක් මගෙන් අඩුපාඩු වුණා නම් මට කියන්න අමතක වුණා නම් කියන්න. දැන් අර සමහරකට හරි අහපු දෙයක් මට මගේ උත්තරයක් ලැබුණ නැති වෙයි. හැබැයි එහෙම අඩුපාඩුවක් තිබ්බත් කියන්න. ඒකට උත්තර දෙනවා. ඕනම දෙයකට උත්තර දෙනවා. අර අමතක වුණොත් ඒක මතක් කරගන්න. ඊට අමතරව මම ස්ප්‍රේ ගන්න එකත් පොඩ්ඩක් කියලා දෙන්න. ස්ප්‍රේ ගන්න එකක් හැන්ඩල් කරන්න යන්නේ හරි විදියට ඒක නියම ක්‍රමයට හැන්ඩල් කරන්නේ කොහොමද කියලා ස්ප්‍රේ ගන්න එක. අර අතන දැන් බලන්න දැන් යන්න එපා අර අතන තියෙනවා පොලිස්ට කරපු ටේබල් එක අතන තියෙන අතන ලාක් කරලා පස්සේ කියලා බලන්න අර අතන පේන්නේ අර පේන්නේ UV ඩායර් එක UV මැෂින් එක UV ගාලා වේලන අල්ට්‍රා වයලට් කෝටින් මං කිව්වේ ඒ UV මැෂින් එක තමයි අතන තියෙන්නේ ඒ ඩ්‍රයර් එක තියෙන්නේ ඒ oven එක තියෙන්නේ එතන උතර විතර තියෙනවා ලොකු දිග මැෂින් එකක් මේ තමයි බබින් මැෂින් එක බබින් රෝලක් කියන බලන්න රෝලක් ඇති එකේ පැනල් එක දාන්නම රෝල කරකිනවා බබ් වෙලා පොලිස් වල එමම පිනිස් වල යනවා හැබැයි පැනල් විතරයි දාන්න පුළුවන් අයිටම් දාන්න බෑ කියන්නේ පිනිස් කරපු ජාව බාන්න දාන්න බෑ පැනල් කරලා තමයි ඒක වෙනස් වෙන්නේ නැහැ
එතකොට PU කියන්නේ අදකයිනේ two pack system එකක් non toxic product එකක්. ඒ කියන්නේ විෂ නැති ආලේපනයක් කුඩා දරුවන්ගේ සෙල්ලම් බඩු ඕනම දෙයකට කුඩා දරුවන් පරිහරණය කරන ඕනම දේවාලයකට ආලේප කරන්න පුළුවන්. සීරින් වලට උතුම් හැකියාව තියෙනවා, රසණයට උතුම් හැකියාව තියෙනවා, කිමිකල් වලට උතුම් හැකියාව තියෙනවා. අද ඔක්කො කරලම පෙන්වන්නේ. ඒ වගේම අඩු වාර ගානකින් වැඩි නිමාවක් ගන්න පුළුවන් හොඳ පිරීමක් තියෙන සුපරි ප්‍රොඩක්ට් එකක්. කාල්පෑවක්ම කොහමද? මොන වගේද? මොන වගේද? මොදිලි සිරමණේ වගේ පරම්පරාවට එකයි. මොදිලි සිරමණේ නිකන් ප්‍රොමෝට් කරනවා වගේ නේ. හරිද? මොදිලි සිරමණේ ප්‍රොමෝට් කරන වැඩසටහනක් වගේ. අපි විනිස් කරලා දාලා මේගොල්ලන්ම ඉස්සරහට ගන්න හැබැයි හැමදාම අපි මොකද කරේ නැහැ. ඒ විනිස් කරලා වීඩියෝ කරලා හැමදාම අපිම ගහන කාරින් ආයේ එකක් ගහන්න දෙන්න බෑ නේ. ඒ ගාවෙන්නේ. උලන් ගොඩක් අඩු කරලා ගහනත් හරියන්නේ වැඩි කරලා ගහලා හරියන්නේ නැහැ. එතන උලන් බාරකුත් දෙන්න එකයි රලි. උලන් කපල්ල වගේ එකයි. මේකට යනවා. ආයේ සියමයි සුපිරි බලන්න කොහොමද කියලා. ඔය අනිත් එක ගන්න කෝඩ් දෙකෙන් නිමාව. කියන්නේ කෝඩ් දෙකෙන් නිමාව. PU. නේ? කෝඩ් දෙකෙන් නිමාව. කොහමද නැචරල් ෆිනිෂ් එක? සබාව නිමාව. ලීයේ දින වෛරම සුපිරියටම දෙනවා. සීල කෝට් එකයි ටොප් කෝට් එකයි. එඩේ ජොබ් එක ඉවරයි. ඔයකට ගහගමු 50 වෙනාගේ. ඒකට මේක හරි විදියට නම් RCA සෑන්ඩ් පේපර් එකකින් සෑන්ඩ් කරලා ගන්න ඕන පොඩ්ඩක් අපි අල්ලමු. චුට්ටක් අල්ලලා ගමු. දැන් වෙලා නැහැ හරියට සෑන්ඩ් කර කර පෙන්නන්න වෙලා නැහැ. පොඩ්ඩක් කොලේ අල්ලලා ඩක් ගාලා ගමු. සිල කෝට් එකක් කරලා ටොප් කෝට් එකක් කරනවා නම් මංගේ රුපියල් 55 අතර කරන්ට බලන්න මේකයි. ලොකෝස් ලක් ඉතින් වැඩි නේ අර රුපියල් වැඩි නේද? ආර නිකුත් පිටියක් තියනවානේ.
Right, dan kan ini. කරුලා අර එළියට ගියත් අපි එළියට ගිහලා බලමු. අපි ඔබත් ගහලා බලලා අරගෙන අපි යක් එතන බලමුකෝ. Orang kita kangen, kau deh. Kangen kan hari. Soalnya